සුබ දැසනක් යාළුවනේ. අද ඇත්තටම ලස්සන දවසක්. ඒ වගේම අපිට ගොඩාක් දුක හිතෙන දවසක් අද දවස. අද ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ. ඉතින් හොන තියලා ඒකට එකක් බීලා මම මගේ දවස ආරම්භ කරන විදිහ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. අද ගොඩාක් කාර්යබහුල දවසක්. මට ගොඩාක් තියෙනවා කරගන්න. මම මේ උදේම උයලා යන්නේ යාළුවනේ මම මේ ඔයාලට එන වීඩියෝ වේගෙ වැඩි කරලා පොන්නන්නේ මොකද ඔයාලට කම්මැලි හිතුණා. ඒක නිසා මේවා එදිනෙදා ගෙවල් සාමාන්‍යයෙන් වෙන දේවල්නේ. දෙට මේ උයනවා කරලා පුතාව ස්කෝලේට ලං යන්න තමයි මේ ටට්ටක් ගාලා උයන්නේ මම. අද ඊට දවසක් ටක් ගාලා උයලා මේ අපේ බෙඩ්රූම් එකත් හැඩි වෙලා ඉන්න මාත් එක්කම ඔයාලත් මගේ බෙඩ්රූම් එක අස් කරමු. මම ඒකේ වීඩියෝ එකක් තමයි මේ දාලා තියෙන්නේ. දැන් මේ මගේ කාමරය අස් කරාට පස්සේ තියෙන විදිහ දැන් කාමරය අස් කරලා ඉවරයි. මොදේට අද පරිප්පුයි කොනිස් සම්බලේ තමයි හැදුවේ. එකත් ඉවරයි මම හදලා. දැන් මම ලෑස්ති වොෂ් එකක් දාගන්න යන්න මොනවද ගන්න ලෑස්ති වෙන්නයි යන්නේ. අද දවසේ තියෙන ඉතුරු වැඩ ටික කරගන්න යන්න. එනකො මට ඇඟයි යන මොතෝර ගන්න යන්න. මේ දෙක තමයි අරගෙන යන්නේ. මම ලෑස්ති වෙනවා. දැන් මේ වලට පෙන්නන්නේ මම ගාන ක්‍රීම් වර්ග ටටක් ගාලා ලෑස්ති වෙන්නේ.
මම මෙතන hina වෙලා හිටියට ඇත්තටම අද මාරම දුක දවසක්. ඒ ගැන දැන් කියද්දිත් මාරම විදිහට ලොකු වේදනාවක් හිතට දැනෙන්නේ. මම දැන් මගේ පුතාවත් ලෑස්ති කරගෙන එයාව ඉස්කෝලේට දාලා මම මගේ හස්බන්ඩ්ව දැන් මේ ගන්න යන ලෑස්ති වෙන්නේ. ඇත්තටම කිව්වොත් රණවිරු බිරිඳකට මුණ දෙන්න ඕන, දරා ගන්න බැරි දුක හිතෙන දවසක් තමයි ගෙවෙන්නේ. මේ බස් එකේ එන්නේ ඇත්තටම මගේ හස්බන්ඩ්. අවුරුදු 20ක සේවා කාලයක් සම්පූර්ණ කරන ශ්‍රී ලංකා යුද නුවර සිංහ රෙජිමෙන්තේ තමයි සේවය කරේ. එයාට අපිව දාලා ගොඩාක් දුරට යන්න වෙනවා. මාරම වේදනාවක් හිතට දැනෙන්නේ. සාමාන්‍යයෙන් වල දන්නවා යුද හමුදාවක රැකියාවක් කරන වයිෆ් කෙනෙක් විදිහට ජීවිතෙන් වැඩි කොටසක් ගෙවන්න වෙන්නේ තනියම. ඇත්තටම මගේ දරුවෝ දෙන්නටත් මටත් ලොකු වේදනාවක් මේ වෙලාවේ දැනෙන්නේ. අවුරුදු 20ක සේවා කාලයක් සම්පූර්ණ කරලා තව අවුරුදු 2කින් මගේ මහත්තයා පෙන්ෂන් යනවා. දකිද්දී මාරම දුකක්. මේ දැන් ගත්ත වීඩියෝ හිත හයිය කරගෙන හෙට කියන දවසේ ඉඳන් අවුරුදු 1කමාරක කාලයක් අපිත් එක්ක එකට ඉඳලා යන්නේ මෙයාගේ රාජකාරී කරන්න අලුත්ම ස්ථානයකට යන්නේ. මේ අපිත් එක්ක ඉන්න අන්තිම තප්පර ටික හස්බන්ඩ් කෙනෙක් විදිහට මාරම පවුලට ලැබී ආදරය කරන, නිතරම අපි ගැන හොයලා බලන, හැම දෙයකටම සහයෝගය දෙන ආදරණීය හස්බන්ඩ් කෙනෙක්. සෑම රණවිරු පවුලක ඉන්න ඕනම තරාතිරමක ඉන්න බිරිඳක් විදිහට
මූණ දෙන්න වෙන අවස්ථාවක් මේක. මොකද අනිත් සාමාන්‍ය පෞල් ජීවිත ගෙවන කට්ටියට වඩා අපේ ජීවිත ගොඩාක් වෙනස්. මහත්තයා එක කොනක ඉන්නවා කියලා දැනගෙන ජීවිත ගානෙන් දැන් මේ මගේ යන්නේ 13 වෙනි අවුරුද්ද හස්බන්ඩ් එක්ක අපි විවාහ ජීවිතේ මේ අවුරුදු 13න් අවුරුදු ගානට හදලා බැලුවොත් අපි දෙන්න එක තැනක ඉඳලා තියෙන අවුරුදු 3ක්වත් එක තැනක ඉඳලා නැහැ. වැඩි කාලයක් තනියම දෙපැත්තක තමයි අපි ජීවිත ගෙවුනේ. සෑහෙන කැපකිරීමක් කරන්න ඕන මේ ජීවිතේ ගෙවාගෙන යන්න. දෙන්නගේ තියෙන විශ්වාසය, අන්‍යෝන්‍ය අවබෝධයත් එක්ක යන ගමනක් මේ ගෙවිගෙන යන්නේ. ඇත්තටම ආදරණීය හස්බන්ඩ් කෙනෙක්. මේ අපේ මතක වලින් ටිකක් තමයි ඔයාලට බලන්න දාලා තියෙන්නේ. තවත් ගොඩක් බිරින්දෑවරු ඉන්නවා මේ ජීවිතේම ගෙවන. දරුවෝ ඉන්නවා තාත්තා නැතුව. එයාලා මාසෙකට දවස් 10ක් යනකම් ඇඟිලි ගැන බලාගෙන ඉන්නේ. තාත්තගේ උණුහුම ලබන්න. එච්චර කැපකිරීමක් කරන පෞල් ජීවිත තියෙනවා. ඇත්තටම මගේ හස්බන්ඩ් ගැන මම ගොඩාක් ආඩම්බර වෙනවා ඒ රස්සාවත් එක්ක.